හයි කොහොමදාලට ඔන්න මේ වීඩියෝ එක තමයි ජපානය ඇවිල්ලා මම ඔයාලට එක ෂෙයා කරගන්න සෙකන්ඩ් වීඩියෝ එක. මීට කලින් වීඩියෝ එකක් මම රෙකෝඩ් කරා ඒක දිග වැඩි. ඒක මට එඩිට් කරගන්න කම්මැලිකින් හින්දා මම මේක දානවා කියලා හිතුවා. අපි දැන් යන් මේ හොටෙල් එකේ එහා පැත්තේ තියෙන 7-Eleven එකට මට කොෆි එකක් බොන්න ඕනේ කියලා හිතුණා. මම ඔයාලට පෙන්නන්න. හරියටම හොටෙල් එකෙන් පාර පැනපු ගමන් තමයි තියෙන්නේ අන්න අරක. අපි යන් එතනට. ඉටිරූපය පුරුව විඳින්න මං හරි ආසයි පින්තූර වගේ ඔබ හිනෙනකොට මට ලෝභයි අයිතක් හිතෙන්නේ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න මං යනවා මං ගත්තේ කැම් එකයි සල්ලි කී එකයි විතරයි රූම් එකේ ෆෝන් එක ගත්තත් නැහැ මොකද වයිෆයි නැති හින්දා ඒක ඇතුළට අපි ගිහින් බලමු මේක ඇතුළේ මොන වගේද කියලා. ඒක ගොඩාක් ලොකු 7-Eleven එකකුත් නෙවෙයි පොඩි එකකුත් නෙවෙයි මධ්‍යස්ථ එකක්. කියාගන්න බැරි කමෙන් හිතවරයි අද මෙන් හෙටත් එහෙම වෙයි උදකලාව අව නටුවක් ගෑනු ළමයෝ සිතමා සොරාගෙන ගියේ ඇයිත ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර හස කැන් රඳවාදේ අවුරන් ගොඩක් සැරයි මම යනවා 7-Eleven එකට පයින් ඇවිදගෙන අර පිටිපස්සේ පේන හොටෙල් එක. අවුවයි කියන්නේ ගයිස් මාරම අවුවයි. අවලකුත් නැහැ හැබැයි සීතලත් එක්ක අවඩි සනීපයි ඒනට කළු වෙනවා. ඉක්මනට මගේ ටේකුත් අරගත්තා. ගොඩක් ඒවා තියෙනවා. බලමු මොනවද ගන්න පුළුවන් කියලා. මොකද මේ ගොඩක් දේවල් ගන්න ඕන කියලා හිතාගෙන ආවට මට දැන් මතක නෑ මොකද මම ෆෝන් එකක් තියලා ආවේ. අපි ගමු. වටියක් ඇවිදලා බලලම මොනවද තියෙන්නේ කියලා බලලා ඊට පස්සේ තියෙන හොයන ටික ඔක්කොම දාගෙන යමු. ෆේස් මාස්ක් වගේක් තියෙනවා. try කරන්න බලමු. අයිස්ක්‍රීම් ජාති ගොඩාක් තියෙනවා. ඒ ටිකෙන් ටිකක් අන්තිමට ගමු. මොකද නැත්තම් මම මේක වටේ ඇවිදලා ඇද්දි දිය වෙලා තියෙන පුළුවන් හින්දා මේවා තමයි තියෙන්නේ. එක එක ජාති තියෙනවා. මම ලොකුට දැන් පැණි රස කන්න නැති හින්දා මට ගන්න හිතෙන්නේ නැහැ ළමයි. අනේ මන්දා. මෙතන එක එක බන් ජාති තියෙනවා. මට හිතෙනවා මේක හරි ගන්න. මේක ගමනේ try කරලා බලන්න. මම ගොඩක් තැන්වලදී මෙන්න මේ වගේ බන් ටිප්පට් ගන්නවා. මොකද ඒවා මාර කිරි රහයි. මේක ඇතුලේ කස්ටර්ඩ් එකක් තියෙන්නේ. අපි ඒක try කරලා බලමු. ගිය පාරතල් මම මේක කෑවා මාර රහයි. මම ආසයි මේකට. එකක් ගත්තා. ප්‍රෝටීන් බාර් තියෙනවා. අපි නිකන් try කරලා බලමු. මේකයි මේවට මට ඔක්කොම වගේ ගම් හිතලා තියෙන්නේ. මාර සොෆ්ට්.
මේක නම් ස්විස් රෝල් එක මේක ෆ්‍රීස් කරලා තියෙන්නේ. පණිර හදක්කම මොලෝ කැක්කම තදරන් කමුද? මම දෙතනක අතරමං වෙලා ඉන්නේ. පණිර වැඩි දැක්කම මොලෝ කැක්කම ඒනට ගන්න හිතනවා. මේක තියනවා. ඊට පස්සේ මේක තියනවා. මොකද්ද ගන්න කියලා හිතාගන්න බැරුව ඉන්නේ දෙකම ගන්නවා. මොකද කරන්නේ? අරගෙන ඉතින් ඔක්කොම කන්නත් ඕනේ මම. මොකද කවුරුත් නැහැ මගේ රූම් එකේ ෂෙයා කරගන්නවා. මොකද්ද ගන්න? තව ජාති තියෙනවා. ඉක්ලාස් තියෙනවා. පැන්වස කන්නේ. ටක් කනවා එනකොට මේකත් රහ පාටයි යන්නේ. මේක ඇත්ත ඉතින් කේක් එක මැදට නිකන් විත් ක්‍රීම් දාලා වගේ කියලා හිතනවා. හැබැයි මේක ඊට වඩා වෙනස්. අපි මේක ගමු. මම මේක try කරනවා. මොකද මේක ඇතුලේ ඔක්කොම පේනද දොඩම් කෑලි වගේ තියෙනවා. අනිත් ඒවායි තියෙන කෑලි කෑලි නිකන් ප්‍රෝටීන් මේවා වගේ මේක විතරයි මෙහෙම තියෙන්නේ. ඉතින් මම මේක try කරලා බලනවා. ඔයාලට මතකද මෙන්න මේ වගේ බොටල් එක වැම් හරි මොකක් හරි ඒ දවස්වල තිබ්බ චූටි කාලේ මේ කිරි එකක්. මම හිතන්නේ ඒකද දන්නේ නැහැ මේක රහ කොහොමද දන්නේ try කරලා බලන්න. ඉතින් ෆ්ලේවර්ස් නම් පේන නැහැ මේක විතරයි තියෙන්නේ. අපි ඉතින් මේකත් ගමු. මම මාෂ වලට මාරම ආසයි. මාෂ කියන්නේ නිකන් මට නිකන් මොකක්ද එකක් වගේ. මේකේ තියෙනවා අයිස් මාෂ එකක්. අපි මේක නිකන් try කරලා බලමු. මේක ෆ්‍රීස් එකේ තියෙන්නේ. රහද දන්නේ නැහැ. උනාට මාෂත් හින්දා අපි මේකත් ගමු. ගිය පාර අපේ මම මේ ඔක්කොම ටික try කරා. ඒකින්ද මට එක කන්න ආසාවක් නැහැ. කාපු නැටි දෙයක් චුට්ටක් try කරන්න බලමු. මම සාමාන්‍යයෙන් කන්න ආස චොක්ලට් අයිස්ක්‍රීම් වැනිලා වලට ලොකු ආසාවක් නැහැ. ඒකින්ද මම මේක නිකන් try කරන්න ගන්නවා. මේකේ රෙඩ් බුල් තියෙනවා. මම රෙඩ් බුල් එකක් ගන්නවා. මේක එහෙන උසයි. මේ අපේ ලංකාවේ තියෙන බෝතල් මේක මාර ලොකුයි. එකකුත් ගමු. Shopping ba? Yeah. Oh, yeah. Hotdog? Yeah. Oh. この、何 一緒 So, このあったかいの I want heat. で一緒入れちゃっていい Okay. 一緒にする、うん OK Okay. じゃあお願いします ඉටිරුපය පුරුව විඳින්න මං හරි ආසයි පින්තූර වගේ ඔබ හිනහෙනකොට මට ලෝභයි අයිතක් හිතෙන්නේ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමෙන් හිතවරයි ඒ අද මෙන් හෙටත් එහෙම වෙයි උදකලාව අව නටුවක් ගෑනු ළමයෝ සිතමා සුරාගෙන ගියේ ඇයිත ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර හස කැන් රඳවාදේ මුමුණා හරිනම් thank you කියනට වැඩි යාළුවගේ භාෂාවෙන් ස්තුති කරන්න හොඳයි. මම එක වෙලාවට එක ඒවා කියන හින්දා මට ෂුවර් නෑ මම මොනවා කියයිද කියලා. අපි කොෆි එක හදාගමු. ඒගොල්ලන්ට බිල් කරාට පස්සේ කප් එකක් හම්බ වෙනවා. කප් එක මම ගත්තේ මීඩියම් සයිස්. මීඩියම් කියන්නේ රෙගියුලර් සයිස්. ඔයාලට මම මැෂින් එක පෙන්නන්නම්. අපිට කප් එක දුන්නට පස්සේ අපිට මෙතනින් තමයි හදාගන්න වෙන්නේ කොෆි එක. දීලා
ඒක හැදෙනකන් ඔයගොල්ලෝ මගේ දිහා බලන්න. ඒකට බඩ ටික මෙතනින් තියාගමු. ඒක හැදලි ඉවරයි. ඒකට මම sugar syrup එකක් දානවා. ඊට පස්සේ මේ ඔක්කොම තියෙන කිරි මං 4ක් විතර දාගන්නවා. ඒතකොට රහයි එක. ඇත දුරක පිපෙනා රුවදැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා බඩු ටිකක් ගත්තා. කොෆි එකක් බිව්වා. අපි දැන් යන් රූම් එකට මේවා ටික කාලා මේවයි රහ මොන වගේද කියලා මම ඔයගලන්ට රිවිව් එකක් දෙන්නම්. ඇත්තටම මම බත් එකක් ගත්තා මට බඩගිනි නැහැ. නේද මට ඒක දැක්කාම අරන් කාලා බලන්න හිතුණා. ඒකෙන්ද මම ගත්තා. මට තියෙන්නේ නැත්තම් මේ කඩ ෂෝරු කන බඩගින්නක්. අවුවන සරවැඩි. එයාපෝට් එකේ ඉඳන් එනකම් මාර කියන්නේ එයාපෝට් එක බැස්ස වෙලාවේ මාර සීතලක් තමයි තිබුණේ. ඒ තරම් සීතලයි වේවුලනවා කතා කරගන්නත් බෑ. හැබැයි අද චුට්ටක් මේ ඒ තරම් සීතලක් නැහැ. රස්නේ පොඩ්ඩක් තියෙනවා කියලා මට හිතෙනවා. මේ තියෙන්නේ. ඔතන තමයි හොටෙල් එක. අතන තමයි 7-Eleven එක තිබුණේ. කොල ලයිට් එකත් වැටිලා මම එතන වෙලා කැරි හිටියා මම දැක්කෙත් නැහැ ඇත්තටම කියනවා. වාහන ටික Q&A එකක් මම දාලා තිබ්බ ෆොටෝ එකක් YouTube එකේ. කට්ටිය ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා මම දැක්ක. හැබැයි කියව ගන්න බැරි වුණා. ඒකේ වීඩියෝ එකත් අද දවස් ඇතුළත කොහොම හරි කරගන්න ඕනේ. පියා. රූම් එකට ආවා. මං AC එකත් ඕෆ් කරලා ගියේ සීතල හින්දා දැන් නම් හැම රස්නේ වගේ. අපි බලමු මම මොනවද ගෙනාවේ කියලා. ගෙනාවෝ දැක්කෝ ඔයගොල්ලෝ සමහරව දැක්ක සමහරව දැක්කේ නෑ. මම බකට් එකට දාගෙන. ඇති පේන්නේ නෑනේ. එයාට පේන්නේ නැහැනේ. ඇති බස් बहुत हो गया. ඔයාලෝ වෙන්න. बस මොන ලස්සන හැන්ඩියක් ඉන්නේ අයි. මොන හැන්ඩියක් බය රජ්ජා my god woo ඉවරයි. මමද? ඔව් මම ඉන්නේ මමයි මගේ හොල්මනයි. අවුලක් නෑනේ. දර්ශන දැක්කේද? මේන් නිවුස් එක. ආයෙත් අන්දරේ. අතయ్యා. යන්නත් මාරි මේ දීක්ෂණක් දෙන්නවා. ආයෙත් දීක්ෂණ. තීක්ෂණ කාර ගියද මම දැක්කේ නෑනේ. මේන් මේ මට ওই කකුල් දෙක පේන්නේ. ඉලස් කවුද කරන්නේ පෙන්නම මුල. මුලක් ගලෙන් නැන්නේ. හායි. ඒත් මට කකුලක් පේන්නේ. ඔයා කකුල් දිහා බලන්නේ. කකුල දිහා බලන්න නෑ පේනවා. ඔයා ඕෆ් කරලා ඔන් කරන්න. කකුල ආයිස්ටක් කියලා දී. ඒත් එහෙමයි. කකුල පේන්නේ. කකුල් දෙක මැද්දේ බෑග් එකකුත් තියෙනවා ඔයාගේ. හරිනේ? මගේ අසාරගේ. කන්න ගියාට පස්සේ එන්න වීඩියෝ කෝල් ආයෙනවා. රසිරු. Good morning නෑ දැන් නේ. හායි කියන්න. Hi. ලංකා good morning.
කොංජන අයියා හායි වාට එක අයිඩියා එනවා නේ වගේ. ඊළඟට තීක්ෂණ. තීක්ෂණ පේන්නෙත් නෑ චූටියට චූටි සුදු වෙලා. සීන කුමාරයා. හායි. ඊළඟ සීන කුමාරයාගේ අයියා. මට දැන්නේ මං දැක්කේ අයියව. මං ඉස්සෙල්ලා දැක්කේ වෙන කෙනෙක් වගේ. එයා තමයි අපිට දැන් දෙයියෝ සීකරේ. ස්පීඩ් යනවද? ඈ? ස්පීඩ් ඩ්‍රයිව් කරනවද? ඩ්‍රිෆ් කරනවා මෙයා. මේ බයි අම්බේ. එන්නෝ අයියේ මේ ඊයේ ඉඳලා හරියට කෑමක් බීවන්නේ නැහැ ළමයි තුන් දෙනෙක් ඉන්නවා ලංකාවේ දෙයියනේ. කෝල් එක තිබ්බ දැන් මද හරියට කතා කරපුවා රෙකෝඩ් කරේ නෑ මම මොකද කරන්න බෑ. ඉතින් අපිටම බෑග් එකේ තියෙන ඒවායින් ඒක තියෙනවා ෆ්‍රිජ් දාන්න අයිස්ක්‍රීම් එකයි මේකයි මාච් එකයි නේද අපි කූල් ජාති වලින් ගත්තා. මේකත් ෆ්‍රිජ් එකේ ඉන්න එකත් අපි ඒක දාමු ෆ්‍රිජ් එකට. හරි මම ඔයාලට ගත්තු කෑම එක පෙන්නන්නම්. මේක කන්න පුළුවන්ද බැරිද දන්නේ. ඇත්තටම මම මේක දැකලා නිකන් ආසාවට තමයි ගත්තේ. අපි බලමු කාලා. ඒකේ චිකන් එකේ සුවඳ නම් එනවා. මට මේක එතනින් හීට් කරලා තමයි දුන්නේ. එතන හිටපු ඒ වැඩ කරන කෙනා එයා හරි ස්වීට් නේ. මේකේ තියෙන බත් ඊට පස්සේ මෙතන පොඩි අර ඒකට අර රාබු මේව කරලා වගේ තින්නේ ඒව තියෙනවා. චිකන් තියෙනවා. කලබල ජපන් බත් එක කොහොමද ජපන් රයිස් එක රහන්නේ. ඒක නිකන් අලනවා වගේ එකක් නේ තියෙන්නේ. චිකන් චිකන් එක නෝ රහයි. හරි මම මේක කාලා ඉන්න අනිත් ඒවා රහ බලන්න. හරි මම දැන් ගෙනාපුවා රිවිව් කරන්න තමයි හදන්නේ. බත් එක කෑව බත් එක නම් රසයි. හැබැයි මේක මම ගත්ත වෙලාවේ මම දන්නා ඊට මම මේක ගත්තේ කියලා. මට හිතෙනවා මේක කාලා බැලුවොත් හොඳයි කියලා. මේකට මම ආසයි කැරමල් එක මැද තියෙන එකට මාත් එක මේක කන්න තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ වගේ යාළුවෝ දෙන්න. ලංකාවේ සිට වීඩියෝ කෝල් තාක්ෂණය ඔස්සේ හායි කියන්න දෙන්නම. හායි හායි. හරි ඒ දෙන්නටත් කාලා මම දැන් කන්න තමයි යන්නේ. මේකේ රස කොහොමද කියලා. මේක මම කොහොමද දන්නන්නේ මේක රස එක පැත්තකින් තියෙන්නේ. මේක මේක ක්‍රීම් බනිස් වලයි. මේකේ චොක්ලට් චිප් තියෙනවා. නිකන් බනිස් එකක් වගේ චුට්ටක් තදයි. පැණි රහයි. මේක නිකන් පේස්ට්‍රි තියෙන්නේ. පේස්ට්‍රි තට්ටු ටික මෙහෙම එකට එකතු කරලා කනවා වගේ. හැබැයි රහයි. You want? එඩිගේ නම්
ඉතින් රක්ෂාදීන් තමයි. නෑ මන්ද? නෑ ඔයා මෙහෙම කරන් ඉන්නවා විතරයි මට පේන්නේ ඊට පස්සේ මේක කවුම් මේක අර ෂියෝන් කකා හිටියා ඒක මට ආසයි විතරක් එයා කද්දි මටත් දුන්නා එක එක ಜಾති තිබ්බා මේකේ මේක ඇතුලේ මාරු රහයි අයියෝ ෂියෝන් කෝපක නෙවෙයි නෑ ගත්තු. වෙන එකක් ඉනා වෙන්න එපා බොස් විපතක් වෙලා තියෙන්නේ ෂියෝන් කාප් එක ඇතුලේ ගෙඩියක් තියෙන්නේ මේක නිකන් ගමිස් තියෙන්නේ ෂියෝන් කාප් එක රහයි ඒකෙම ගමින් කරලා මේක එන්නේ ඇපල් ෆ්ලේවර් එකක් වෙනට මිඩි ඇපල් ජූස් තියෙන්නේ ග්‍රීන් ඇපල් වගේ yes yes මේක ෂියෝන්ටම ගිහින් දෙනවා ඒක සෙට් නැත්ද නෑ සෙට් මම ආසාවෙන් ගිය අරකනේ මට ආස එක හම්බෙච්ච නැති හින්දා ආස නැහැ අනිත් ඒවා දැන් කන්න බෑ බඩ ෆුල් ඊළඟ ඒවා try කරනකොට මම ඒවත් වීඩියෝ එකකින් ගේන්නම් දැන් මේ යාළුවෝ දෙන්න කතා කරන්න බයි මම ඔයාලට 7-11 එකකින් ගත්ත අනිත් කැම ටිකත් කාලා බලලා වීඩියෝ එක එන් කරන්න කියලා හිතුණා නැත්නම් මම මේ වීඩියෝ එකත් මෙහෙම මග නතර කරනවා ෆේස් මාස්ක් එක දාන වීඩියෝ එක මම වෙනම ගේන්නම් ඊට පස්සේ මේක දැන් මේ ඔක්කොම කඩලා මම කන්නේ කොහොමද මේක පොඩි ස්පයිසි එකට එහෙම ලොකු ස්පයිස් එකක් නෑ හැබැයි රහයි ඊට පස්සේ මේක ඒක තනිකර චීස් සුවඳයි මේ පැකට් එක පින් එකක් තියෙන්නේ ඒක නම් රහයි ඊට පස්සේ මේක මම මාර මාස එකක් අර මහනාම ඉස්කෝලේ පිටිපස්සේ තියෙන අර චයිනීස් රෙස්ටොරන්ට් එක ඒකේ උඩ තියෙන සුපර් මාකට් එක තියෙන්නේ අන්න ඒකෙත් මේ වගේව තියෙනවා මම ගියොත් අනිවාර්යෙන් මේක ගන්නවා මේ වගේම එක එක જાති ෆ්ලේවර්ස් වලින් තියෙනවා මම මේ වගේ බන් කනවා මාර මාසයි මේ තියෙන කැරමල් එක ඒ බන් එකත් මාර්ම සොෆ්ට් රහයි හැබැයි පැණි රහයි මේ දවස්වල අනිවාර්යයෙන්ම මට පැණි රස කන්න බැරි පොඩි අමුතු ලෙඩක් හැදලා තියෙනවා වැඩිපුර ඕක කාපුවම මගේ ඔළුව කැක්කුමක් ගන්නවා ඊට පස්සේ තියෙන ප්‍රෝටීන් බාර් එක අපි බලමු මේ ටිකෙන් වැඩිපුරම රහ මොකක්ද කියලා මේක ගාන වැඩි මේකට වැඩි මට මතක විදිහට නේද මතක නෑ කාලා අර ඩාර්ක් චොක්ලට් මොලක් කියන්නේ. ඒක තියෙන මේ වගේ
ඩාර්ක් චොක්ලට් තියෙන්නේ. ඩාර්ක් චොක්ලට් වලට අර ක්‍රිස්පි චිප් එක දාලා වගේ රහ තමයි මේකෙන් එන්නේ. මම ඩාර්ක් චොක්ලට් මගේ ෆේවරිට්. ඒකින් මට මේක මාරම රහයි. රහයි. මේවා හයියයි. මේක තියෙන්නේ මේ වගේ. මේකත් රහයි. හැබැයි කජුත් තියෙනවා. අර මේකේ තිබ්බ වගේ පොඩි ක්‍රිස්පි චිප්ස් නුත් තියෙනවා. චූටි තිත්තකුත් තියෙනවා. මේක ඩාර්ක් වුණාට මේක මේ තිත්ත නෑ. මේක පොඩි තිත්ත ෆ්ලේවර් එකක් නේ. හැබැයි කන්න පුළුවන්. රහයි. ආලා. ඊට පස්සේ අනිත් ගෙනාපු ඔක්කොම ටික ඩස්බින් එකේ මේ තියෙන මට ගියපු බිල මට මේ බඩු ටිකට ගියා 5739ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 10000 ගාණක් වගේ. මම හිතන්නේ 10000 ගාණක් වගේ. අපි දැන් කඩපු ටික මේකට දාලා මේකට මුලක් වදින්න දන්නේ නැහැ. बैग को सील करो. Okay. इसे मैं बंद कर මේකයි අපිට නම් ෆ්‍රිජ් එකට ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනනේ කෑම. අපි මේක දාමු, මේකයි දාමු සහ මම බත් කාලා ඉතුරු වුණා මේ ටික කාගන්න අමාරුයි බලපොල්. ඊට පස්සේ අයිස්ක්‍රීම් එක තියෙනවා. මේක තියෙනවා. රෙඩ් බුල් එකේ රහ කොහොමද දන්නවනේ. මේවා තියෙනවා. අපි ඒවත් මෙතන ඉඳන්ම කාලා බලමු රහ මොන වගේද කියලා. ඕකේ. ෆ්‍රිජ් එකේ දොර වහමු. මුලින්ම මේක මොනවාක්වත් දීලා නෑ නේද? හන්දක්වත් මට. හැන්ඩි මොනවාක්වත් නෑ. අපි ඉස්සෙල්ලාම මාච් එක try කරමු. හරිද? ඕකේ. මගේ ඔළුව කැපිලා නේද? මට සී. අනේ යාළුවේ මේ කැරක් හරි. 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 මාච් සුවඳයි. මාච් එකේ රහ තියෙනවා. මාච් රහම තියෙනවා. හැබැයි මේක නිකන් පියෝ රහ වගේ නිකන්. කොහොමද කියන්නේ? මාච් රහට ආස කට්ටියට මේක මරු. මාච් රහ මීට කලින් දන්නේ නැති කෙනෙක් කියනවනම් ෆස්ට් ටයිම් try කරනවා නම් මේක ගොන්න එපා. ඕකේ? ගොඩක් කට්ටිය මාච් වලට කොළ කැඳ වගේ කියලා කියනවා. මම දන්නේ නැහැ එහෙම කියන්නේ කියලා. එච්චරම රහයි ඒක. ඊට පස්සේ මේක බොමු. යෝගට් සුවඳක් එන්නේ. ඒක නිකන් යෝගට් කිරි එකක් වගේ. හැබැයි දියාරු යෝගට් කිරි එකක් උකු එකක් නෙවෙයි. ඊට පස්සේ මොනවද ගත්තේ? ඊට පස්සේ මේක try කරමු. සුවඳයි මේක.
හැබැයි මාර soft. මැද ක්‍රීමි එකක් තියෙන කාලා බලමු. ඒක නිකන් whip cream නුයි custard නුයි මැද තියෙන්නේ. ඒක මාර ක්‍රීමි රහයි. පොඩි කොෆි රහකුත් එනවා. මේ මෙතන චූටි කොෆික් තියෙනවද කොහෙද? not bad. හැබැයි වැඩි කන්න බෑ සීනි. සීනි කියන්නේ මේ පැණි රහ වගේ අමාරුයි. අපි ඒක මේක ඇතුළට දාලා මම ඇත්තටම මේ ඔක්කොම ටික කාගෙන යන්නේ ඕගොල්ලන්ට ඒකේ රහ මොනවා වගේද කියන්න ඕන හින්දා. නැත්නම් ඇත්තටම කන්න බොන්න බෑ බඩ පීරලා තියෙනවා. අන්තිම එක සහ අන්තිම එක තියෙනවා අයිස්ක්‍රීම් එක. අයිස්ක්‍රීම් එකේ රහ නම් මම වෙනම වීඩියෝ එකකින් ගේන්න. මට දැන් මේක නම් කන්න බෑ ඇත්තටම අමාරුයි. රෙඩ් බුල් එකේ රහ ඊට ඔයාලා දන්නවනේ. මේකේ රහත් ඔයාලා දන්නව වෙනවට කමක් නැහැ බලන්න. okay. මේ කෑල්ල දොඩම් එකක්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ කෑලි ඇතුලේ. ඇරියට පස්සේ මෙහෙම පේන්නේ. මට මේක කන්න ඇත්තටම හැන්දක් නැහැ. දොඩම් තියෙන. ෆ්‍රෙෂ් දොඩම් තියෙන එක රහයි. Katım rahat. ඒක අපි ඇතුළට දාමු. දැන් මට කෑව ඇති හොඳටම ඇති. අමාරුයි. අමේ. මං හදාන්නේ දැන් මේ වීඩියෝ එක ඉවර කරන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. සමහර තැන් වලට වීඩියෝ කරපුවා මටවත් තේරුන්නේ නැහැ මොනවද වීඩියෝ කරේ කියලා. ඒකට සෝරි අමාරුයි හරි බලන් හිටිය කියලා මම දන්නවා ඔයගොල්ලන්. එහෙනම් ඊළඟට ජපානයේ මොන වගේ වීඩියෝ හද ගේන්නේ කියලා බලාගෙන ඉන්න. මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් thank you love you guys bye bye.